එකට වෙසක් කූඩු අලවනවා. ඉතින් කවුරුත් කැමැත්තෙන්ම කරන දෙයක් තමයි වෙසක් කූඩු අලවන එක. ඉතින් මමත් ඔන්න ආසාවෙන්ම වෙසක් කූඩුවක් අලවන්න ගත්තා. ඉස්සර මට මතක් වෙනවා ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ උණ පඳුරු වලින් උණ කපාගෙන ඇවිල්ලා ඒවා වේලලා පළලා වේලලා සුද්ධ කරලා ඊට පස්සේ ඒ වගේ වෙසක් කූඩු අපිම හදලා තමයි ආසාවෙන් කට්ටියත් එක්ක යාළුවොත් එක්ක එකතු වෙලා වෙසක් කූඩු හදන්නේ. ඉතින් මේ පාර ඉතින් එහෙම නැහැ. මොකද ඉතින් කාර්යබහුලයි රස්සාවකට යනවා. ඉතින් ඒක නිසා මේ පාර කඩින් වෙසක් කූඩුවක් හදපු වෙසක් කූඩුවක් ගෙනල්ලා මං ආසාවටත් එක්ක මෙන්න මේ විදිහට අලවන්න ගත්තා. ඉතින් වෙසක් කූඩු අලවන ගමන්ම අපි දැනගමු වෙසක් කූඩුවේ අර්ථය. අටපට්ටම් කූඩුවේ අර්ථය. මේක හරියටම හරිද කියලා මම දන්නේ නැහැ. මාත් ඉගෙන ගත්ත දෙයක්. ඉතින් වෙසක් කූඩුවේ කොටු 6ක් තියෙනවා. 6න් ඉහළ හිස් කොටුවෙන් කියන්නේ ඉපදීම, පහළින් තියෙන හිස් කොටුවෙන් කියන්නේ මරණය. රැලි සමූහයක් තියෙනවා. ඒ රැලි සමූහයෙන් කියා දෙන්නේ සසර ගමන. ඒ වගේම ත්‍රිකෝණ 8ක් තියෙනවා. ඒ ත්‍රිකෝණ 8න් කියලා දෙන්නේ අටලෝ දහම. ඒ වගේම අර කොටු 4ක් වෙනම එක ඉතුරු වෙනවනේ. ඒ 4න් කියලා දෙන චතුරාර්ය සත්‍ය. හුඟ ඉස්සර නම් අටපට්ටම් කූඩු වගේම වෙසක් කූඩු ඉටිපන්දමක් ගහලා පත්තු කරන එක කරන්නේ. දැන් නම් ඉතින් අපි ලයිට් දාලා පාවිච්චි මේ පත්තු කරන්නේ. ඉතින් එහෙම ඉටිපන්දම ගහන එකෙන් අපිට දෙයක් දැනගන්න පුළුවන්. ඒ කියන්නේ ඉටිපන්දම ගහලා පත්තු වෙලා හුළඟට වැනෙනවා. ඒ වගේ දේවල් එද්දී ඉටිපන්දමේ ගින්නට කූඩුව පිච්චෙනවා. එතකොට ඉතින් අපිට ඒක අනිත්‍ය සංඥාව වඩන්නත් ඒක රුකුලක්. ඉතින් දැනුත් බැරි නෑ. දැනුත් ධර්මයේ දන්න කෙනෙක්ට ඕන කෙනෙක්ට එහෙම අනිත්‍ය සංඥාව වඩන්න කොහොමත් පුළුවන්. ඉතින් ඕගොල්ලෝ දන්න අර්ථයත් පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ මම දන්න දේ හරියටම හරිද කියලා දන්නේ නැහැ. ඕගොල්ලෝ දන්න දේ පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒක අනිත් අයට ගොඩාක් වැදගත් වේවි. හැමෝටම සුබ වෙසක් මංගල්‍යයක් වේවා. උතුම් තෙරුවන් සරණයි.